අයිබෝවන් තක්සේරු වර්ෂ 2024-25 අත්තිකාරම් පුජ්‍යල ආදායම් බදු වාර්තාව නැත්නම් වාර්ෂික ප්‍රකාශනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම සම්බන්ධයෙන් වන කෙටි උපදෙස් මාලාවක් මෙම වීඩියෝ මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ දැනටමත් දන්නවා මෙම වාර්ෂික ප්‍රකාශනය නැත්නම් අපි කියන්නේ ඇපිට් රිටර්න් එක කියලා. ඇපිට් රිටර්න් එක ඊ-සේවාව ඔස්සේ පමණක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බාර දිය යුතුයි. මෙම වාර්තාව ලබා දීමේදී ඊට අදාළ වන උපලේඛන නැත්නම් ෂෙඩියුල්ස් ඊ-සේවා මගින්ම ලබා දීම සිදු විය යුතුයි. වාර්ෂික ප්‍රකාශනය සැපයීමට පෙර සියලු දෙනා විසින්ම දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. එය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඩවුන්ලෝඩ්ස් හි ෆෝම්ස් ඇන්ඩ් රිටර්න්ස් වල තියෙන ගයිඩ්ලයින්ස් ටික සියලු දෙනාම විසින්ම ෆලෝ කළ යුතුයි. ඒ තියෙන්නේ ඩවුන්ලෝඩ්ස් වල forms and returns other tax types යටතේ තියෙන ප්‍රධාන වශයෙන්ම instruction to complete the annual statement of employer and schedules කියන guideline එකත් guidelines for preparing and verifying EPID schedules කියන guideline එකත් guideline for submit EPID statement through e-service කියන guideline එකත් විශේෂයෙන්ම ඔබ සැම විසින්ම අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම 2024-25 තක්සේරු වර්ෂය සඳහා හඳුන්වා දී ඇති T10 සර්ටිෆිකේට් එක නැත්නම් බදු අඩු කිරීමේ සහතිකය ඔබ සැම දන්නවා එම්ප්ලොයර් විසින් තම සේවා නියුක්තිකයන්ට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බදු අඩු කිරීමේ සහතිකය ඩවුන්ලෝඩ්ස් යටතේ ෆෝම්ස් වල advanced personal income tax APID යටතේ certificate of income tax deduction 2024-25 ලෙස සඳහන් වෙනවා. ඒ නිසා මෙම සහතිකය සහ ගයිඩ්ලයින්ස් තුන අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ්ස් කරලා නැත්නම් බාගත කරගෙන මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ යුතුයි වාර්ෂික වාර්තාව සැපයීමට පෙර. 2024-25 තක්සේරු වර්ෂයේ සඳහා වන ආදායම් බදු අඩු කිරීමේ සහතිකය ඔබට මේ ඉහත කී පරිදි වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ T10 සහතිකය නිකුත් කිරීමේදී අනිවාර්යෙන්ම T10 සහතිකයේ පසුපිටේ තියෙන T10 සහතිකය පිරවීම සඳහා වන උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න. මොකද මෙය කලින් T10 සහතිකයට වඩා යම්කිසි ආකාරයක වෙනස්කමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මෙම උපදෙස් මාලාව පිළිපදමින් T10 සහතිකය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අත්තිකාරම් පුජ්‍යල ආදායම් බදු වාර්තාව නැත්නම් ප්‍රකාශනය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් වන උපදේශ මාලාවන් ඩවුන්ලෝඩ්ස් කරගන්න විදිහ මම පෙන්නුවා. මේ තියෙන්නේ වාර්තාව පිරවීම සඳහා සම්පූර්ණ කිරීම සඳහා වන උපදේශ මාලාව. මෙම උපදේශ මාලාව ඉතා හොඳින් කියවන්න. විශේෂයෙන්ම මේ උපදේශ මාලාවේ අවසාන වශයෙන් දක්වා තිබෙනවා වගුව තුල මෙම වාර්තාවේ part 1 part 2 සහ අදාළ වන schedules අතර තිබිය යුතු සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය. ඒ නිසා මෙම උපදේශ මාලාව ඉතා උවමනාවෙන් කියවා තේරුම්ගෙන වාර්තාව සම්පූර්ණ කිරීම සඳහා ආරම්භ කිරීම වඩා සුදුසුයි. වාර්තාව ඊ-සේවාව මගින් සම්පූර්ණ කිරීමේදී මුල සිට අගට සියලුම උපදෙස් මාලාවන් මෙම guideline for submit EPID return through e-service කියන උපදෙස් මාලාවේ අඩංගු කොට තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙම උපදෙස් මාලාවත් ඉතා උවමනාවෙන් පරිශීලනය කරමින් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මෙම උපදෙස් මාලාවේ අවසාන පිටු කීපය තුල අර මම කලින් පෙන්වුවාසේ part 1 part 2 සහ අදාළ වන schedules අතර සහ සම්බන්ධතාවය ගැළපිය යුතු ආකාරය ඔබ ඉදිරිපත් කරන තොරතුරු වල තියෙන සහ සම්බන්ධතාවය දක්වා තිබෙනවා. ඒ නිසා මෙම උපදෙස් මාලාවත් ඉතා උවමනාවෙන් පරිශීලනය කරන්න අවශ්‍ය වෙනවා වාර්තාව සැපයීමට පෙර. මෙම උපලේඛනය guideline for preparing and verifying EPID schedules විශේෂයෙන්ම උපලේඛන සකසා ගන්න ආකාරය සහ උපලේඛන වෙරිෆයි කිරීම ඇතුළු සියලුම කරුණු කාරණා සම්බන්ධයෙන් මෙම උපලේඛනයේදී ඉතා පැහැදිලිව ඔබ වෙත කරුණු දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත් අංක නව ජාතික හැඳුනුම්පත් අංක සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් ඇති වුවහොත් ඔබට ඒ සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා උපලේඛන සැකසීම, උපලේඛන ඉදිරිපත් කිරීම ආදී සියලු කරුණු සම්බන්ධයෙන් වන
උපදෙස් මාලාව ලෙස මෙම උපදෙස් මාලාව ඊට උවමනාවෙන් පරිශීලනය කිරීම තුළින් නිවැරදි උපලේඛන සකසා ගැනීමත් නිවැරදි වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ඔබට හැකියාවක් තියෙනවා. උපදෙස් මාලාවන් සියල්ල නිවැරදි ලෙස පරිශීලනය කිරීමෙන් පසු ඊ-සේවාව මගින් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්තාව සැපයීම සඳහා ආරම්භ කළ යුතුයි. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඊ-සේවාව මෙනුව යටතේ ඇති access to e-service ලෙස තෝරා ගන්න. එහිදී ඔබගේ ලියාපදිංචිය සේවා ආයෝජකයාගේ ලියාපදිංචිය නිවැරදි ලෙස තෝරාගෙන proceed to login මගින් ඉදිරියට යා හැකියි. රැමිස් පද්ධතිය සඳහා පිවිසීම සඳහා ඔබ විසින් SSID අංකයත් ඊට අදාළ පාස්වර්ඩ් එකත් employer TIN number එකත් මෙම captcha එකත් ඉදිරිපත් කළ යුතුයි. මේ නිවැරදිව සඳහන් කර login button එක මගින් ඔබට පුළුවන් ඊ-සේවාව ආරම්භ කරන්න. මෙහිදී return and schedule management හි pay as you earn නැත්නම් APIT ලෙස සඳහන් නොවන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම SSID එකට අදාළ pay නැත්නම් APIT වාර්තාව සැපයීම සඳහා authorization එක බලය ලබා ගත යුතුයි. ඒක admin pin එක හරහා සිදු කළ යුතුයි. එම නිසා ඔබට මේ මෙහි දැක්වෙන pay APIT කියන මේ විදිහට පෙන්වන්නේ නැත්නම් ඔබ විසින් එය මුලින්ම කරගත යුතුයි. මෙහිදී ඔබට pay APIT ලෙස පෙන්වන නිසා ඔබට ඉස්සරහට යන්න පුළුවන්. එහිදී මේ දත්තයන් ලබා ගන්න පුළුවන්. මෙහිදී තොරතුරු අනුව 2024-25 තක්සේරු වර්ෂය සඳහා වන වාර්තාව සැපයීම සඳහා ආරම්භයක් ලෙස මෙහි ටික් එකක් යොදා proceed button එක මගින් ඉදිරියට යාමේ හැකියාව තියෙනවා. වාර්තාවේ පළවෙනි කොටස ආරම්භ වීමේදී ඔබ දකිනවා part 1, part 2, schedule 1, schedule 2, schedule 3 ආකාරයෙන් අපි වාර්තාව ඉදිරියට යාමේදී ඔබට හමුවන කොටස් මේ උඩ ලයින් එකෙන් පෙන්නනවා. ඒත් එක්කම part 1 පළවෙනි කොටස ඇක්ටිව් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. මෙම පළවෙනි කොටස සම්පූර්ණ කිරීමේදී ඔබ විශේෂයෙන් දැනගත යුතු මූලික කරුණු කිහිපයක් තමයි බදු අඩු නොකළ සේවා නියුක්තිකයන් පිළිබඳ සහ ඔවුන්ට ගෙවන ලද total gross remuneration එක පිළිබඳ විස්තර ඒ කොටුව තුල සම්පූර්ණ කළ යුතුයි number of employees ලෙස සහ total gross remuneration ලෙස. ඒත් එක්කම බදු අඩු කළ සේවා නියුක්තිකයන්ගේ තොරතුරු විශේෂයෙන්ම කොටස් දෙකක් යටතේ ඉදිරිපත් කළ යුතුයි primary employment සහ secondary employment ලෙස. ප්‍රාථමික සේවා නියුක්තියෙහි යෙදෙන සේවා නියුක්තිකයන් කී දෙනෙක් සිටීද ඔවුන් ලබන gross remuneration එක අනුව කොටස් කර මේ ආකාරයෙන් කොටස් කර සේවා number of employees සහ total gross remuneration එක මෙහිදී රෝම ඉලක්කම් 1 සිට 7 දක්වා කොටු තුල ඇතුළත් කර යුතුයි. ඒත් එක්කම ඒ රේන්ජර්ස් වලින් ලැබූ අඩු කළ බද්ද tax deduction යටතේ දැක්විය හැකියි. ඒත් එක්කම secondary employment යටතේ ද්විතීයික සේවා නියුක්තියේ යෙදී සිටි සේවා නියුක්තිකයන් සිටියේ නම් ඔවුන් පිළිබඳ විස්තරත් number of employees, total gross remuneration සහ tax deducted යටතේ එම තොරතුරු ඉදිරිපත් කළ හැකියි. ඒත් එක්කම මෙතන ඔබ දකිනවා once and for all payments නැත්නම් terminal benefits ඊ කොටුව සහ ඊට අදාළ කොටු කීපය තුල සඳහන් කළ යුතු තොරතුරු විශේෂයෙන්ම මෙහිදී සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන් මේ තක්සේරු වර්ෂය තුල සිටිනම් ඔවුන් එම සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන් කී දෙනෙක් සිටියාද ඔවුන් ලැබූ සේවාන්ත ප්‍රතිලාභ කොපමණද සහ ඔවුන්ගෙන් අඩු කළ බද්ද කොපමණද යන්න සඳහන් කළ යුතුයි. මෙහිදී තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි සේවාන්තර ප්‍රතිලාභ ලැබූ සියලුම සේවා නියුක්තිකයන් පිළිබඳ තොරතුරු මෙහිදී ඇතුළත් කළ යුතුයි. ඔවුන්ගෙන් බද්දක් අඩු කළාද නොකළාද යන්න සැලකිල්ලට නොගෙන. ඒ කියන්නේ සේවාන්තර ප්‍රතිලාභ වලින් බදු අඩු නොකළත් සේවාන්තර ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන් පිළිබඳව තොරතුරු මෙහිදී ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන්ගෙන් APIT table 3 APIT table 3 අනුව රඳවා ගැනීමක් කළ යුතුයි. රඳවා ගැනීමේ බද්ද සේවා යෝජකයා වෙත උපරිම දින 90කට යටත්ව තබා ගත යුතුයි. දින 90 ඉක්ම යාමේදී
එම රඳවා ගැනීමේ බද්ද තව දුරටත් සේවා යෝජකයා වෙත තබා නොගෙන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතුයි. මෙහිදී දින 90 සම්පූර්ණ නොවන සහ තක්සේරු වර්ෂයේ අවසන් වීමේදී දින 90 සම්පූර්ණ නොවි තිබෙන සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන්ගේ තොරතුරු මෙම තක්සේරු වර්ෂයට ඇතුළත් නොකළ යුතු අතර දින 90 සම්පූර්ණ වන සේවා නියුක්තිකයන් සහ ඒ සඳහා දෙපාර්තමේන්තුවෙන් ටැක්ස් ඩිරෙක්ෂන් එකක් ලබාගත් සේවා නියුක්තිකයන් සම්බන්ධ සියලු තොරතුරු මෙම තක්සේරු වර්ෂය තුල සේවාන්ත ප්‍රතිලාභ ලෙස මෙම part 1 හි තොරතුරු ඇතුළත් කර යුතුයි. මෙම part 1 පළවෙනි කොටස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව next button එක ක්ලික් කරලා ඔයගලන්ට part 2 තොරතුරු පිරවීම සඳහා ඉදිරියට යා හැකියි. part 1 සම්පූර්ණ කිරීමෙන් පසු part 2 ඇක්ටිව් වෙලා තියෙනවා. දැන් ඔබ part 2 සම්පූර්ණ කිරීම සඳහා අවධානය යොමු කරන්න. එහිදී තියෙන්නේ මාසික සාරාංශය 2024-25 තක්සේරු වර්ෂයේදී 2024 අප්‍රේල් මාසයේ සිට 2025 මාර්තු මාසය දක්වා ඔබ විසින් බදු අඩු කළ සේවා නියුක්තිකයන්ට කරන ලද gross remuneration සහ අඩු කළ බද්ද සම්බන්ධයෙන් මෙම තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන්ම මෙහිදී A B C D යන columns 4 උපයෝගී කරගනිමින් මෙම columns 4 උඩින්ම ඔබට පේනවා gross remuneration of employees tax deducted ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ බදු අඩු කළ සේවා නියුක්තිකයන්ගේ තොරතුරු තමා මේ ABCD columns 4 ඇතුළත් කර යුතු වන්නේ. එහිදී පළවෙනි column එක A column එකේදී වෙන්නේ බදු අඩු කළ සේවා නියුක්තිකයන් සඳහා කරන ලද exempt සහ excluded නිදහස් සහ ඉවත් කරන ලද බද්දෙන් ඉවත් කරන ලද ආදායම් තිබේ නම් ඒවා සඳහන් කිරීමයි. ඒ මාසය තුල කරන ලද සියලු සේවා නියුක්තිකයන්ට සියලු බදු අඩු කළ සේවා නියුක්තිකයන්ට කරන ලද නිදහස් හා ඉවත් කරන ලද සේවා නියුක්ති ප්‍රතිලාභ මෙහිදී දැක්විය යුතුයි. ඒත් එක්කම බදු අඩු කළ සේවා නියුක්තිකයන්ට කරන ලද total gross remuneration එක බද්ද සඳහා අදාළ කරගන්නා ලද සියලු පාරිශ්‍රමික B column එකෙත් අඩු කළ බද්ද C column එකෙත් එම අඩු කළ බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ මාසවලදී ප්‍රේෂණය කළේ නම් ඒ මාසවලට අදාළ tax period code එක payment period code එක සඳහන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කළේ නම් එම ප්‍රේෂණය කළ ආකාරය D column එකෙත් ඇතුළත් කර යුතුයි මේ විදිහට. ඒත් එක්කම සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන්ගේ විස්තර E F සහ G columns වල සඳහන් කළ යුතුයි. මෙහිදී සේවාන්ත ප්‍රතිලාභ ලැබීමේදී මම පෙර ප්‍රකාශ කළ පරිදි බද්දක් අඩු කළා හෝ නොකළා මේ තක්සේරු වර්ෂය තුල යම්කිසි සේවා නියුක්තිකයන්ගෙන් සේවාන්ත නියුක්තිකයන් සඳහා සේවාන්ත ප්‍රතිලාභ ගෙව්වාද එම සේවාන්ත ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගෙවූ සේවාන්ත ප්‍රතිලාභත් ඒ සම්බන්ධයෙන් අඩු කළ බද්දත් මෙහිදී ඇතුළත් කර යුතුයි. ඒත් එක්කම යම්කිසි ආකාරයක බද්දක් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළේද එය G column එකේ සඳහන් කරමින් මේ part 2 දෙවන කොටස සම්පූර්ණ කළ යුතුයි. මෙහිදී part 1 සහ part 2 අතර නොගැලපීමක් තිබුණොත් මෙම next button එක ක්ලික් කිරීම මගින් ඉදිරියට යාමේදී ඔබට මේ දෙවන කොටස අවසානයේ එම වැරදි error message එක පෙන්눔 කරනවා. part 1 සහ part 2 අතර කිසිදු නොගැලපීමක් නැත්නම් නිසි ආකාරයෙන් ගැලපී තිබෙනවා නම් ඔබට ඊළඟ කොටස දක්වා schedule 1 සඳහා ඉදිරියට ගමන් කළ හැකියි. වාර්තාවේ පළවෙනි කොටස සහ දෙවන කොටස අවසන් කිරීමෙන් පසු සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ schedule 1 page එකට දැන් පැමිණ සිටින්නේ. මෙහිදී schedule 1 පළවෙනි උපලේඛනයේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන කොටස් 3ක් හරහා ඔබ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. පළමුවෙන්ම තියෙන්නේ summary of APIT schedule 1. පළවෙනි උපලේඛනයේ සාරාංශය. වාර්ෂික සාරාංශය මෙහිදී තොරතුරු වල ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී ඔබ දකිනවා cash benefit, non cash benefit සහ primary employment සහ secondary employment වශයෙන් කොපමණ බද්දක් අඩු කළාද කියලා සාරාංශ ගත කළ යුතුයි.
මෙහිදී ඔබ දැනගත යුතු තව විශේෂ කරුණක් වනවා බදු අඩු කළ සේවා නියුක්තිකයන් යම්කිසි පිරිසක් නොසිටියත් මෙම සාරාංශයේ ඇති අදාළ කොටු බිඳුව ලෙස සඳහන් කරමින් ඉදිරියට යා යුතුයි. මෙම නිවේදනය මෙහිදී දක්වලා තියෙනවා filling of summary section is compulsory. If not data present, please enter zero values. ඉතින් මේ ආකාරයෙන් summary of EPID schedule 1 සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ තීරණය කළ යුතුයි ඔබ සේවා යෝජකයා වෙත බදු අඩු කළ සේවා නියුක්තිකයන් කී දෙනෙක් මේ තක්සේරු වර්ෂය තුල සිටියාද කියන එක. මෙහිදී බදු අඩු කළ සේවා නියුක්තිකයන් ප්‍රමාණය 20ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් ඔබට මේ පළවෙනි ඔප්ෂන් එක තෝරාගත හැකි update EPID schedule 1 online ලෙස. එහිදී එම බදු අඩු කළ සේවා නියුක්තිකයන් 20 හෝ ඊට අඩු ප්‍රමාණය එකින් එකාගේ සේවා නියුක්තිකයාගේ තොරතුරු මේ කොටු ආධාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඉදිරියට යා හැකි save and add ලෙස සහ save බටන් එක ක්ලික් කිරීම තුලින්. ඒ ලෙස ඉදිරිපත් කරන තොරතුරු මේ විදිහට මේ grid එකක පෙන්눔 කරනවා. එම ඉදිරිපත් කරන තොරතුරු වල යම් සංශෝධනයක් හෝ ඉවත් කිරීමට අවශ්‍ය නම් employee NIC or passport කියන කොලම් එකේ තියෙන link එක භාවිතා කරමින් එම තොරතුරු ඉවත් කිරීම හෝ නැවත ඇතුළත් කිරීමත් කරගත හැකියි. බදු අඩු කළ සේවා නියුක්තිකයන් ප්‍රමාණය 20ට වඩා වැඩි වන අවස්ථාවලදී ඔබ අනිවාර්යෙන්ම upload EPID schedule 1 data කියන option එක select කිරීම මගින් ඉස්සරහට යා යුතුයි. ඒ අවස්ථාව අපි ඉදිරියේදී පෙන්නනවා කොහොමද schedule එකක් upload කරන්න කියලා. ඒ නිසා බදු අඩු කළ සේවා නියුක්තිකයන් ප්‍රමාණය 20ට වඩා අඩු නම් පළවෙනි option එක ලෙස update EPID schedule 1 online ලෙස තෝරා ගැනීමත් බදු අඩු කළ සේවා නියුක්තියන් ප්‍රමාණය 20ට වඩා වැඩියෙන් සිටී නම් upload EPID schedule 1 data ලෙස තෝරා ගැනීමෙන් තොරතුරු පද්ධතියට ඇතුළත් කර හැකියි. මෙම තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු ඔබට next බටන් එක භාවිතා කරමින් ඉදිරි පියවර සඳහා ගමන් කළ හැකියි. ඔබ දැන් සිටින schedule 2 පිටුව තුල schedule 2 කියන්නේ අපි දන්නවා සේවාන්ත ප්‍රතිලාභ සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරිපත් කිරීම. සේවාන්ත ප්‍රතිලාභ තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙම schedule 2 වලත් schedule 1 වල ලෙසම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. summary of EPID schedule 2 සහ update data සහ upload schedule ලෙස. මෙහිදී යම් තොරතුරක් තිබේ නම් values තිබේ නම් මෙහිදී enter කළ යුතුයි cash payments, non cash payments සහ ආදී ලෙස. ඒත් එක්කම schedule 2 වල යම් තොරතුරක් ඇතුළත් නොවේ නම් වෙනත් විදිහකට කියනවා නම් සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන් කිසිම කෙනෙක් මේ තක්සේරු වර්ෂය තුල නොසිටියේ නම් ඔබ මෙම summary of EPID schedule 2 හි බිඳුව ලෙස සටහන් කර ඉදිරියට යා යුතුයි. ඒත් එක්ක මෙහිදී සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 20 හෝ ඊට වඩා අඩු නම් ඔබට භාවිතා කළ හැකි update EPID schedule 2 online option එක. එසේ නැත්නම් සේවාන්ත ප්‍රතිලාභ ලැබූ සේවා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 20කට වඩා වැඩි වන අවස්ථාවලදී schedule ඔබ සකසා ගන්නා schedule එක මේ ආකාරයෙන් මෙහිදී අප්ලෝඩ් කළ යුතුයි. එසේ තොරතුරු ඉදිරිපත් කිරීම schedule 2 ඉදිරිපත් කිරීමෙන් පසු ඔබට next button එක ක්ලික් කිරීම මගින් ඉදිරියට යා හැකියි. අප දැන් සිටින්නේ තුන්වන උපලේඛනයේ. තුන්වන උපලේඛනය ඔබ දන්නවා බදු අඩු නොකළ සේවා නියුක්තිකයන් පිළිබඳ තොරතුරු තමයි තුන්වන උපලේඛනයේ සඳහන් වන්නේ. ඒ නිසා මේ තුන්වන උපලේඛනයේ මගින් සේවා යෝජකයා වෙත සිටින බදු අඩු නොකළ සේවා නියුක්තිකයන්ගේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා. ඒත් එක්කම පෙර උපලේඛනවල පරිදිම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. summary of EPID schedule 1 පළවෙනි කොටස. එහිදී බදු අඩු නොකළ සේවා නියුක්තිකයන් සඳහා කරන ලද මුදල් සහ මූල්‍ය නොවන ප්‍රතිලාභවල තොරතුරුත් exempt සහ excluded ලෙස කරන ලද gross remuneration එකත් මෙහිදී සඳහන් කළ යුතුයි. එම සඳහන් කිරීමෙන් පසුව බදු අඩු නොකළ සේවා නියුක්තිකයන් ප්‍රමාණය 20ක් හෝ ඊට වඩා අඩු නම් පෙර පරිදිම update EPID schedule 3 online ලෙස option එක භාවිතා කරමින් මෙහිදී එකිනෙක තොරතුරු ඉදිරිපත් කළ හැකි, ඇතුළත් කළ හැකි. එසේ නොවේ නම් schedule එකක් අප්ලෝඩ් කළ යුතුයි.
මෙහිදී ෂෙඩියුල් එකක් අප්ලෝඩ් කරන ආකාරය මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න ඕනේ මුලින්ම upload apit schedule 3 data කියලා. එහිදී ඔබට පේනවා document type schedule කියලා පෙන්නනවා. sub document type එක apit schedule 3 කියලා පෙන්නනවා. මේ schedule 3 එක අප්ලෝඩ් කර ගැනීම සඳහා අපි දැනටමත් සකසාගෙන තිබෙන schedule 3 එක අපි මෙතනට browse කර ගැනීම කළ යුතුයි. ඒ සඳහා select file මගින් අපි නිවැරදි ලිපිගොනුව තෝරාගෙන මම සකසාගත් schedule එක මෙහිදී apit schedule 3 ලෙස මෙම කම්පියුටරේ සේව් කරලා තියෙනවා. මෙම apit schedule 3 මෙතනට attach කරගන්න මේ ස්ථානයට attach කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබ දකිනවා අපි තෝරාගත්ත උපලේඛනය මෙහිදී සිස්ටම් එකට attach වෙලා තියෙනවා. මෙම schedule එක නිවැරදි කර ගැනීමක් හෝ තවදුරටත් වෙනත් schedule එකක් නිවැරදි schedule එකක් අප්ලෝඩ් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් මෙතන remove කියන බටන් එක හරහා මෙම අප්ලෝඩ් කරගත්ත schedule එක remove කර ගැනීමටත් නැවත නිවැරදි schedule එක select files මගින් අප්ලෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙම schedule 3 සම්පූර්ණ කිරීමෙන් පසු අපි next බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. මෙහිදී ඔබට පේනවා දැන් අපි ඉන්නේ confirmation කියන page එකේ. confirmation page එකේදී අත වශයෙන්ම ඔබට යමක් ඇතුළත් කිරීම හෝ නිවැරදි කර ගැනීමක් කළ නොහැකි. මෙහිදී ඔබ දැනටමත් පද්ධතියට ඇතුළත් කළ තොරතුරු ඔබට නිවැරදිද කියලා බලා ගන්න පරීක්ෂා කර ගැනීම සඳහා මෙම confirmation page එක ඉදිරිපත් කරනවා. එහිදී පළවෙනි කොටස, දෙවන කොටස, උපලේඛන 1, උපලේඛන 2 සහ උපලේඛන 3 වශයෙන් ඉදිරිපත් කළ තොරතුරු ඔබට පේනවා. ඒත් එක්කම මෙම confirmation page එකේ අවසාන වශයෙන් declaration එක ප්‍රකාශනය සේවා යෝජකයාගේ ප්‍රකාශනය ඇතුළත් වෙනවා. මෙම ප්‍රකාශනයත් කොටස් දෙකකින් සමන්විතයි part A සහ part B ලෙස. එහිදී part A වලදී ඔබගෙන් යම්කිසි ප්‍රශ්නයක් අහනවා whether the statement or part of the statement is prepared by an approved accountant or any other person for a payment. මුදල් ගෙවීමක් සඳහා මෙම තොරතුරු සැපීම නැත්නම් වාර්තාව සැපීම approved accountant කෙනෙක් මගින් හෝ වෙනත් යම් පුජ්‍යලයකු සම්බන්ධ වූවා නම් ඔහුගේ තොරතුරු ඉදිරිපත් කිරීමත් මෙහිදී yes බටන් එක ක්ලික් කිරීම මගින් ඔහුගේ තොරතුරු ඉදිරිපත් කිරීමත් ඒ සඳහා ඔහුට බලය පැවරු ලිපිය මේ select file ලෙස සඳහන් කරමින් මෙතනට අප්ලෝඩ් කර ගැනීමත් සිදු කළ හැකියි. එසේ යම්කිසි පුජ්‍යලයක් බාහිර පුජ්‍යලයක් සම්බන්ධ නොවූයේ නම් no කියන බටන් එක ටික් එක දාලා ඔබට declaration එකේ part B කියන කොටස සම්පූර්ණ කර හැකියි. එහිදී part B වල full name of the declarant ප්‍රකාශය කරන්නාගේ සම්පූර්ණ නම, designation එක සහ මේ ඉල්ලා තිබෙන තොරතුරු ඉදිරිපත් කිරීම මගින් මෙම කොටස සම්පූර්ණ කිරීම සිදු කළ හැකියි. මෙම සේවා යෝජකයාගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ කළ යුතු විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මෙම රිටර්න් එක නැත්නම් වාර්තාව දේශීය දෙපාර්තමේන්තුවට සබ්මිට් කිරීමට පෙර ඔබ print save as pdf කියන ඔප්ෂන් එක භාවිතා කරමින් මෙම ටැබ් එක ක්ලික් කිරීම මගින් මෙම ප්‍රකාශය දැනට සම්පූර්ණ කරන ලද සම්පූර්ණ වාර්තාව print කිරීම හෝ pdf එකක් විදිහට ඔබගේ පරිගණකය තුල සේව් කර ගැනීම කළ හැකියි. මේ අනිවාර්යෙන් කරගත යුතු කාරණයක්. මොකද වාර්තාව සැපීමෙන් පසු සබ්මිට් කිරීමෙන් පසු ඔබට එහි පිටපතක් ලබා ගැනීමේ පද්ධතිය මගින් පිටපතක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා වාර්තාව සබ්මිට් කිරීමට පෙර මෙම print and save as pdf කියන ඔප්ෂන් එක භාවිතා කරමින් මෙහි ක්ලික් කිරීම මගින් ඔබට මේ වාර්තාවේ පිටපතක් ඔබ වෙත තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉන් පසුව ඔබ මෙන්න මේ submit කියන බටන් එක ක්ලික් කරලා මේ වාර්තාව සැපීම කරනවා. එතකොට මේ සැපීම කරනවත් සමගම පද්ධතිය මගින් ඔබට acknowledgement එකක් නැත්නම් receipt එකක් ඉදිරිපත් කරනවා. ඒ receipt එක ඉදිරිපත් කිරීම මගිනොත් ඔබට ලැබෙන receipt එකත් මේ print save as pdf කියන option එක තියෙනවා. මෙම බටන් එක ක්ලික් කිරීම මගින් එම receipt එක නැත්නම් acknowledgement එකේ පිටපතක් ඔබ වෙත save කරලා තියාගන්න පුළුවන්. වාර්තාව සැපී බවට සහතිකයක් ලෙස. ඉතින් මේ ආකාරයෙන් මේ වාර්තාව සැපීම
ඉතා කඩිනමින් හා නිවැරදිව කරගැනීමේ හැකියාව තියෙනවා. සේවාව මගින් ඔබ 2024-25 තක්සේරු වර්ෂයේ සඳහා මෙම වාර්තාව සේවාව මගින්ම පමණක් සම්පාදනය කළ යුතුයි, සැපිය යුතුයි. ඒ නිසා උපදෙස්මාලා නිසි පරිදි අධ්‍යයනය කර වාර්තාව නිසි ලෙස සම්පූර්ණ කළ ඉතා ඉක්මනින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මෙම වාර්තාව සැපීම කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ විසින් වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සේවාව මගින් සැපීමෙන් පසු සබ්මිට් කිරීමෙන් පසු දිනම ඔබ විසින් කළ යුතු තවත් රාජකාරියක් තියෙනවා. මේ ආකාරයෙන්ම සිස්ටම් එකට ලොග් වෙලා මේ රිටර්න් ඇන්ඩ් ෂෙඩියුල් මැනේජ්මන්ට් යටතේ තියෙන අප්ලෝඩ් ෂෙඩියුල්ස් සහ ඩොකියුමන්ට්ස් මේ ඔප්ෂන් එක භාවිතා කරමින් ඔබට පුළුවන් මෙන්න මේ ෂෙඩියුල් ෆයිල් ප්‍රොසෙසිං ස්ටේටස් බලා ගන්න. ඒ කියන්නේ ඔබ වාර්තාව සැපීමේදී උපලේඛන 1, උපලේඛන 2 හෝ උපලේඛන 3 ලෙස ෂෙඩියුල් සබ්මිට් කළාද ඒ ෂෙඩියුල්ස් දෙපාර්තමේන්තුව විසින් පද්ධති මගින් ප්‍රොසෙස් කරලා ඒ ප්‍රොසෙස් ස්ටේටස් බලා ගැනීමේ හැකියාව ඔබ වෙත තියෙනවා. එම අප්ලෝඩ් කරපු ෂෙඩියුල්ස් වල ස්ටේටස් බලා ගැනීම සඳහා ෂෙඩියුල් ෆයිල් ප්‍රොසෙසිං ස්ටේටස් වෙත ක්ලික් කර ඔබ තක්සේරු වර්ෂ 24-25 බලා ගන්නවා නම් මෙතන තක්සේරු වර්ෂය සඳහන් කිරීමෙන් මෙතන සර්ච් බටන් එක ක්ලික් කරලා ස්ටේටස් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී යම් කිසි ආකාරයක සබ්මිට් කරපු ෂෙඩියුල් එක process with errors තියෙනවා නම් process with errors කියන ස්ටේටස් එක පෙන්වුම් කරනවා නම් එහිදී ඔබට pass records සහ fail records වෙන වෙනම පෙන්නනවා. fail records ප්‍රමාණය නැවත අදාළ ෂෙඩියුල් එකේ amendment ෂෙඩියුල් එකක් ලෙස සම්පාදනය කරලා දෙපාර්තමේන්තුවට සබ්මිට් කළ යුතුයි. ඒත් එක්කම ෂෙඩියුල් එකක් රිජෙක්ට් වෙලා තියෙනවා නම් නැවත නිවැරදි ආකාරයෙන් සකසා ගන්නා ෂෙඩියුල් එක වෙරිෆයි කරලා වෙරිෆිකේෂන් පාස් වෙච්ච ෂෙඩියුල් එක ඔබ නැවත සිස්ටම් එකට නැත්නම් පද්ධතියට අප්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම යම්කිසි සැපියු ෂෙඩියුල් එකක් සක්සස් කියන ස්ටේටස් එකේ තියෙනවා නම් ඔබ දැනට කිසිවක් කළ යුතු නැහැ. ඒ නිසා ඔබගේ ස්ටේටස් චෙක් කරගන්න සැපියු ෂෙඩියුල්ස් වල ස්ටේටස් චෙක් කරලා ඒ අදාළ නිසි ක්‍රියාමාර්ග ලබා ගත යුතුයි. ඒ ආකාරයෙන් ෂෙඩියුල් එකක් යම්කිසි ආකාරයකින් නැවත සැපීම amended ෂෙඩියුල් එකක් හෝ රිජෙක්ට් වෙච්ච ෂෙඩියුල් එකක් සඳහා නැවත උපලේඛනයක් අප්ලෝඩ් කර ගැනීමේ හැකියාව මෙම අප්ලෝඩ් ෂෙඩියුල් ඩොකියුමන්ට්ස් කියන ලින්ක් එක ක්ලික් කිරීම මගින් ඔබට ඉටු කරගන්න පුළුවන්. එමේ හැකියාව තියෙනවා. එහිදී නැවතත් පීරියඩ් කෝඩ් එක ලබා දීලා ඔබ අප්ලෝඩ් කරන ෂෙඩියුල් එක අප්ලෝඩ් කරන්න ෂෙඩියුල් එකක් ඒත් එක්කම අප්ලෝඩ් කරන ෂෙඩියුල් එක මොකක්ද කියන එක සබ් ඩොකියුමන්ට් ටයිප් එකෙන් අප්ලෝඩ් කරන්න ෂෙඩියුල් 1ද 2ද නැත්නම් 3ද නැත්නම් amended ෂෙඩියුල් එකක්ද කියලා නිසි ආකාරයෙන් සිලෙක්ට් කරලා ඒ අප්ලෝඩ් කිරීමට සූදානම් කරගත්ත amended ෂෙඩියුල් එක හෝ ඔරිජිනල් ෂෙඩියුල් එක මේ ආකාරයෙන් ෆයිල් එක සිලෙක්ට් කරලා ඔබට පුළුවන් මෙතනට ඇටච් කරලා සබ්මිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම රිටර්න් එක සබ්මිට් කරලා ෂෙඩියුල් සබ්මිට් කරලා ඔබගේ වගකීම අවසానයි කියලා නොසිතා සුදා ෂෙඩියුල් ස්ටේටස් චෙක් කරලා නිවැරදි ෂෙඩියුල්ස් නැවත සබ්මිට් කිරීමේ අවශ්‍යතාවයක් තිබේ නම් එම ෂෙඩියුල්ස් පද්ධතියට ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. තවත් විශේෂ දැනුම් දීමක් තමයි මේ වෙනතෙක් ද ඇපිට් වාර්තාව බාර නොදුන් අය සිටිනම් හැකි ඉක්මනින් එම වාර්තාව සේවාව හරහා බාර දීමට කටයුතු කරන්න. එසේ නොවුනහොත් දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව දඩ සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. ඒ නිසා සිදුවන අපහසුතා වළක්වා ගැනීමට හැකි ඉක්මනින් ඇපිට් වාර්තාව සේවාව හරහා බාර දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.